හරි අද අපි බලමු කම්පියුටර් ජෙනරේෂන්ස් ගැන. පරිගණකයේ පැවැත්ම. එතකොට අපි දැනට පරිගණකයේ පරම්පරාවල් 5ක් ගැන කතා කරනවා. 5 ජෙනරේෂන්ස් ගැන කතා කරනවා. චාල්ස් බැබේජ් පරිගණකයේ සොයා ගැනීමත් සමග 1940 දී අපි පරිගණකයේ පළවෙනි පරම්පරාව ගන්නවා. ෆස්ට් ජෙනරේෂන් මේජර් ටෙක්නොලොජි හાર્ඩ්වෙයාර් එක වැකියුම් ටියුබ්ස්. පළවෙනි පරම්පරාවේ පරිගණක අති විශාලයි. ඒ කියන්නේ අපි ගත්තොත් ගොඩනැගිල්ලක එක ෆ්ලෝ එකක් වගේ තමයි සම්පූර්ණ පරිගණකයක්. හරියට දැනට තියෙන සිස්ටම් යුනිට් එකක් ඇතුලේ ඇවිදිනවා වගේ තමයි පළවෙනි පරිගණක පරම්පරාව. සොෆ්ට්වෙයාර් යූස් කරලා තිබ්බා මැෂින් ලැන්ග්වේජ්, ඇසෙම්බලි ලැන්ග්වේජ් කියන ලැන්ග්වේජස් දෙක තමයි ඒගොල්ලෝ පළවෙනි පරම්පරාව යූස් කරේ. ඒ වගේම තමයි ඒකේ ලක්ෂණ ගත්තොත් ස්ලෝ ඉන් ප්‍රොසෙස්, අඩු කාර්යක්ෂමතාවකින් වැඩ කරේ. ඒ වගේම තමයි non portable, මූව් කරන්න බෑ. consume lot of electricity, විදුලි පරිභෝජනය අධිකයි. පරම්පරාවේ උදාහරණ තියෙනවා ENIAC කියන. ඊට පස්සේ 1956 දී second generation එක බිහි වෙනවා පරිගණකයේ දෙවෙනි පරම්පරාව. ඒකෙදි මේජර් හાર્ඩ්වෙයාර් ටෙක්නොලොජි එක වෙන්නේ ට්‍රාන්සිස්ටර් එක. යූස් කරන high level languages. කම්පියුටර් එකේ size එක පළවෙනි පරම්පරාවට සාපේක්ෂව තරමක් උඩ වෙනවා. උදාහරණයක් කිව්වොත් සාමාන්‍යයෙන් room එකක size එකට, කාමරයක size එකට පරිගණකේ පොඩි වෙනවා. power consumption එක අඩුයි, මිල අධිකයි. අපි එකට උදාහරණ IBM 7030 තුන්වෙනි පරම්පරාව third generation එක 1964 දී මේජර් හાર્ඩ්වෙයාර් ටෙක්නොලොජි එක IC එක බිහි වෙනවා. අපි කියනවා සංග්‍රහිත පරිපථ. පරිගණකයේ ප්‍රමාණය තවත් කුඩා වෙනවා. Windows වගේ ඔපරේටින් සිස්ටම් වල පළවෙනි අවධිය පටන් ගන්න මෙන්න මේ තුන්වෙනි පරම්පරාව. ඒලා අධිකයි, low power consumption. ඒ වගේම තමයි ඒකට උදාහරණ ගත්තොත් IBM 360 වගේ ගන්න පුළුවන්. ගත්තොත් හතරවෙනි පරම්පරාව fourth generation එක 1975 දී බිහි වෙනවා. large scale integrated circuits. එළම තමයි microprocessor එකේ බිහිවීමත් සිදු වෙන්නේ fourth generation එකේ. එතකොට මේ software use වෙනවා operating system with graphical user interface. ඒ කියන්නේ විචිත්‍රවත් බවින් යුත් පරිගණක තිර නිර්මාණය වෙනවා. ඒක characteristic ගත්තොත් ලක්ෂණ ගත්තොත් portable. දැන් ඔන්න move කරන්න පුළුවන්. පළවෙනියෙන්ම හතරවෙනි පරම්පරාව තමයි ලෝකේ පරිගණකයක් move කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ එහාට මෙහාට ගෙනියන්න පුළුවන් වෙලා තියෙන්නේ. හරි. එතකොට උදාහරණ විදිහට ගත්තොත් IBM, Apple වගේ කියන 5th generation 1989 ඉඳන් මේ වෙනකන් පරිගණක පරම්පරාව තමයි පස්වෙනි පරම්පරාව. ඒක තමයි processor එක. අපි ඒකට කියනවා ULSI, ultra large scale integration. ඒ processor කියන ඉලෙක්ට්‍රොනික කම්පොනන්ට් එක බිහිවීමත් සමග තමයි මේ පරම්පරාව බිහි වෙන්නේ. software use කරනවා operation system with GUI. ඒ වගේම තමයි artificial intelligence වල tools භාවිතා කරනවා. ඒ වගේම තමයි characteristic ගත්තොත් portable, රැගෙන යාමේ පහසුව තියෙනවා, less expensive, size එක සාමාන්‍යයෙන් කුඩායි. ඒ වගේම තමයි efficiency එක ගොඩක් වැඩි. උදාහරණ අපි වර්තමානයේ භාවිතා කරන IBM notebooks, Intel වගේ පරිගණක ගන්න පුළුවන්.